ඔයාලට කොහොමද? ඔයාලව ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට Life with Shano. මගේ වෙසක් දවසේ ගෙවනේ කොහොමද කියලා මම ඔයාලත් එක්ක share කරගන්න හිතුවා. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. මේ හරියටම වෙසක් දවසට දවස් 2කට කලින් අපි ගියා වෙසක් කූඩු ගන්න. ඊට කලින් ඉතින් අම්මට එළවලු පැල වගේක් ගන්න ඕන කිව්වා. ඒ ටික ගන්න ඇවිත් ඉන්නේ මේ. අම්මා එළවලු පැල ගන්නකන් ඉතින් මං එතන තියෙන ලස්සන මල් පැල බල හිටියා. ඔයාලා මාව තාම subscribe කරලා නැත්තම් subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න කියලා ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. අපි ඊළඟට ගියා වෙසක් කූඩු ගන්න. ඉතින් වෙසක් කූඩු ගන්න එනකොටම මහා ලොකු වැස්සක් පටන් ගත්තා. ඉතින් පොඩ්ඩක් එතන ඉඳලා වෙසක් කූඩු අරගෙන අපි ගෙදර ආවා. දැන් මගේ වෙසක් කූඩුව හදන්නයි යන්නේ. මේ පාර වෙසක් කූඩු එක එක විදියට කට්ටිය හදලා තිබුණා. ඇත්තට මේ ඔමාරම ලස්සනයි. මට නම් ওই ගොඩක් එක එක shapes කපන්න තේරෙන්නේ නැහැ. මට පුළුවන් විදියට මම ලස්සනට මගේ කූඩු 3ක් හැදුවා. මේ තියෙන්නේ මම කපාගත්ත මල් පාටින් මල් කපලා මම දැන් ඒ ටික අලවන ගමන් තමයි ඉන්නේ. අපේ පුංචි කිදුවත් මං ගත්ත සපෝට් එකට. ඉතින් අපි දෙන්නත් එක්ක කූඩු ඇලුවා. වෙනදට මං හැමදාම වෙසක් කූඩු හදන්නේ වෙසක් පොය දවසේ උදේ තමයි. ඉතින් මේ පාර මම දවස් 2කට කලින් පටන් ගත්තා. හැබැයි ඒත් ඉවර කරන්න පුළුවන් වුණේ පොයට කලින් දවසේ රෑ. ඔයාලා වෙසක් කූඩු කීයක් හැදුවද? කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ තියෙන්නේ මම හදපු වෙසක් කූඩු. ඉතින් මේ වෙසක් දවසේ උදේ කූඩු ටික එල්ලන්න කලින් මම පොඩ්ඩක් බැලුවා ලස්සන ෆොටෝස් ටිකක් එහෙම අරගෙන. ඊට පස්සේ මමයි තාත්තයි කූඩු එල්ලුවා. ඔය තියෙන්නේ මගේ පැටවු 3 දෙනා. ඊට පස්සේ අපි ආවා උණවටුනේ. අපි මේ රෝමස්සල කන්ද නගින ගමන් ඉන්නේ. අපි යනවා මොකක්ද ඒකට කියන්නේ? රෝමස්සල සාම චෛත්‍ය. අන්න එහෙ යනවා. මම ගිහිල්ලා නැහැ කලින්. ඉතින් මේ මගේ ෆස්ට් ටයිම්. ඉතින් අපි පයින්ම යනවා. ගොඩක් දුර යන්න ඕනේ. ඉතින් කන්දක් එහෙම නැගලා ඉතින් කොහොම හරි හිමින් අපි එතනට ආවා. උඩට එනකොට මෙන්න මේ වගේ තමයි පහළ පේන්නේ. ඔන්න දැන් අපි ඇවිත් ඉන්නේ. ඉතින් අපි චෛත්‍ය වටේ පොඩ්ඩක් ඇවිදලා බැලුවා. මාරම ලස්සනයි. එතන ලස්සන view එකක් තියෙනවා. වටේම පේනවා එතෙන්ට.
අපි ගිහින් බලමු උඩට. අපි එතෙන්ට ඇවිල්ලා මල් පූජා කරලා වැඳලා මෙතන උඩත් මාරම ලස්සනයි. එතෙන්ටත් ගෝල් ෆෝට් එක පේනවා. වටේම පේනවා. බෝට්ටු යනවා පේනවා. පොඩි පොඩි නැව් යනවා පේනවා. යොට් එකක් යනවා. මං හිතන්නේ මේ යොට් එකක් වෙන්න ඕන. මොකද්ද මන්ද? ඒ ඔක්කොම පේනවා. ඊට පස්සේ අපි ආව බුදුගේ ඇතුළට. අම්මෝ මෙතන නම් මාරම ලස්සනයි. එතනත් ඉඳලා වැඳලා කරලා හඳුන් කුරුපත්තු කරලා අපි ආවා. අපි පහළට එනකොට එතන බීම දන්සලක් තිබුණා. ඉතින් අපි එතනින් බීමත් දීලා ඊළඟට අපි ආවා බත් දන්සලකට. ඒක තියෙන ගාල්ලේ විද්‍යාලෝක ඉස්කෝලෙන් තමයි ඒක දුන්නේ. ඉතින් ඒ පොලිමේ නම් බුදු අම්මෝ පැය 3කට වඩා හිටියා. 2000 years later. ඔන්න අපි ආව කන්න මං හිතන්නේ හවස 4යි ওই වෙලාව. ඉතින් අපි ඊට පස්සේ කාලා පුංචිලා ගෙදරට ආවා. ඉතින් පුංචිලා ගෙදරට පේන view එක තමයි මේ ලස්සන දේදුනක් පායලා තියෙනවා. පොඩි පොදක් වැටෙනවා මේ වෙලාවේ. ඉතින් අර ඈතින් පේන්නේ ගෝල් සිටි සෙන්ටර් එක. ඔය තියන්නේ මාරුම ලස්සන view එකක් තියෙනවා එතෙන්ට. ඊට පස්සේ අපි රෑ වෙලා ආය ආවා. විද්‍යාලෝක ඉස්කෝලේ තියෙනවා වෙසක් කලාපයක්. ඒක එතන තමයි දැන් ඉන්නේ අපි. එතන පහන් කුඩු තිබුණා. ඉස්කෝලේ ළමයි හදපුවම ඒ පහන් කුඩුත් බලලා දන්සල් තිබුණා ඇතුලේ. දන්සල් කියන්නේ පැයෙන් පැයට වෙනස් වෙන දන්සලක් මොකක් හරි තිබුණේ. මේ තියෙන්නේ ඩිජිටල් තොරණක්. අපි එකත් චුට්ටක් බලලා අපි දැන් ටවුන් එක පැත්තට යන ගමන් ඉන්නේ. ග්‍රවුන්ඩ් එක ළඟ තියෙනවා තොරණක්. මේ තියෙන්නේ තොරණ. ඒකත් බලලා පුදුම ට්‍රැෆික් එකක් එදා තිබුණේ. සෙනග ගොඩයි ටවුන් එකේ. ඒ තොරණ ලස්සනයි. ඒකත් බලලා අපි ෆෝට් එක පැත්තට යන්න තමයි හදන්නේ. ෆෝට් එකෙත් ලස්සනට සරසලා තිබුණා මේ හරිය. ඒක බලන්න ගොඩාක් අය ඇවිල්ලා තිබුණා. එතනත් ලස්සනයි. අපි එතෙන්ට ගිහිල්ලා ටිකක් ඉඳලා එතනත් ෆොටෝස් අරගෙන මේ බලන්නකො සෙනග ගොඩායි කට්ටිය එතන. මේ රෑ 9ට විතර මං හිතන්නේ. ඔව් 9ට විතර. ඊට පස්සේ අපි එතන ඉඳලා ෆොටෝස් අරගෙන අපි ඊට පස්සේ එතන තිබුණා පානිපූරි. පානිපූරි කන්න තමයි දැන් යන්නේ. චොක්ලට් ෆ්ලේවර් එකෙන් තමයි මං ඉල්ලුවේ. මම අර මේ ස්පයිස් එකට කැමති නෑ. මේක රසයි. ඒක කාලා බැලුවා. අපි මේ යන්නේ ෆෝට් එක උඩට පොඩ්ඩක් ක්ලොක් ටවර් එක පැත්තට. අපි එතන ගිහිල්ලා ටිකක් වාඩි වෙලා ඉඳලා මේ බලන්නකො පහළ පේන හැටි. එතෙන්ට ගියාම සෙනග පිරීලා. සෙනගත් වැඩි, වාහනත් වැඩි.
ඉතින් අපි මෙතන ටිකක් වෙලා වාඩි වෙලා ඉඳලා ඊට පස්සේ අපි ආව චායි එකක් බොන්න. චායි එකක් බීලා තව ඉස්සරහට යද්දී පොලිසියෙන් හදලා තිබුණ එක පොලිසිවරින් ලස්සන කූඩු. ඉතින් ඒ ටික බලන්න ඇවිත් තමයි අපි මේ ඉන්නේ. ඒ ටිකත් බලාගෙන අපි ඉස්සරහට ගියා. Sukang supati sukang pati pujjatin papakang supinang pasa. video. අපි දැන් මේ මෙතන හිටන්නේ මම අපේ පුංචිගේ පුතා කියලා හිතලා එතන හිටපු වෙන ළමෙක් අල්ලගෙන ඉන්නවා. අපේ පුංචිගේ දොල් කියනවා අක්කේ ඔයාලා ඉන්නේ අපේ මල්ලි නෙවෙයි කියලා. දැන් අපි ගෙදර යන්න එනකොට ගාලි පොලිස් ස්ටේෂන් එකේ ඇතුලේ තිබුණ තවත් පහන් කූඩු දෙකක් මෙතන හික්කඩුව පොලිස් ස්ටේෂන් එකෙන් හදපු පහන් කූඩුව. මේක නම් කොහෙද කියලා දාලා තිබුණේ නෑ මේ ගොඩුව හදලා තියෙන්නේ. ඉතින් අපි දැන් වෙසක් බලලා ඉවරයි. මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටිය ඔයාලට thank you so much. තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් හැමෝටම bye. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.